ඔබ යන හිරු ප්‍රවෘත්ති සමගින් ආසියානු මාධ්‍යජාලයේ හිරු උෂා සහ සූර්යන් FM නාලිකා සිදු කරන නවතම ප්‍රවර්ධන වැඩසටහන වන නවීනතම ත්‍රිරෝද රථ නොමිලේ ලබා දීමේ වැඩසටහනේ පළමු ජයග්‍රාහකයා දකුණු පළාතෙන් බිහි වුණා. ඔහු ගාල්ල නෙළුව ප්‍රදේශයේ පදිංචි සුරංග පුෂ්පකුමාර මහතායි. ස්ටිකර් ගහලා වාසි ගන්න සාස්තරේ ඉගෙන ගන්න. ඔබේ බීල් එකේ තියෙන ස්ටිකරේ හිරුණක් ශානං එහෙම නැත්නම් සූර්යන් හැම මාසෙම ෆ්‍රී වීල් නිකන්. හිරු ශා සහ සූර්යන් FM නාලිකා අඛණ්ඩව සිදු කරන මෙම නවතම ප්‍රවර්ධන වැඩසටහනේදී එම නාලිකාවල ස්ටිකර් තම ත්‍රිරෝද රථයේ අලවා මෙම අධීරයේ ජයග්‍රාහකයෙක් වීමට මාවිට නෙළුව ප්‍රදේශයේ පදිංචි කේ සුරංග පුෂ්පකුමාර මහතා සමත් වුණා. ඔහු දිනාගත් නවීනතම ත්‍රිරෝද රථය අද පෙරවරුවේ ඔහුට ලබා දුන්නේ නෙළුව නගරේ ත්‍රිරෝද රථ නැවතුම්පලේදී. හිරුත් එක්ක හැමදාම ඉන්නවා. හිරුට ආදරේ නිසාම ස්ටිකරයක් ගැහුවා. ඒ නිසා ස්ටිකරේට මට අද ෆ්‍රී වීල් එකක් හම්බුණා. අතුරු වැඩිකමට කියා ගන්නත් බෑ. ලොකු සතුටක් දැනෙනවා. කියා ගන්න බැරි සතුටක් තියෙනවා. මට හරිම සතුටුයි අපේ මලට මේ වගේ දෙයක් ලැබුණා. අපි අහන්නේ හිරු තමයි. මම කාටත් කියන්නේ මේ වගේ හිරු වහලා නොමිලේ වීල් එකක් දිනා ගන්න කියලා. මෙලෙස නවීනතම ත්‍රිරෝද රථ ජයග්‍රාහකින්ට අඛණ්ඩව නොමිලේ ලබා දීමට අප සූදානම්. ඒ සඳහා ඔබ කළ යුතු වන්නේ ඔබගේ ත්‍රිරෝද රථයේ හිරු ශාහෝ සූර්යන් FM නාලිකාවල ස්ටිකර් අප නියෝජිතයන්ගෙන් ලබාගෙන අලවා ගැනීම පමණයි. මම අනිත් අයටත් කියන්නේ මම වගේ හිරු ස්ටිකර් එකක් ගහලා ෆ්‍රී වීල් එකක් දිනා ගන්න කියලා. මේ වාහනේත් මම හිරු ස්ටිකර් එකක් ගහත්තා මට නැවතත් වාසනාව උදා වේවිද කියලා. ඔවුන්ගෙන් තෝරා ගන්නා ජයග්‍රාහකයන්ට මෙම වාසනාව උදා කර දීමට ආසියානු මාධ්‍ය ජාලය සූදානම්. ගොඩක්ම සතුටුයි ඉතින් නෙළුවට අපේ මේ යාළුවෙකුට ෆ්‍රී වීල් එක හම්බෙච්ච ගැන අද මේ ප්‍රොමෝෂන් එකෙන් මම ස්ටිකරයක් කලව ගත්තා. ඊළඟ වාසනාව මගේ වෙන්නේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපේ ෆ්‍රී වීල් යාළුවෝ ඔක්කොම කියනවා හිරු ස්ටිකරයක් කලව ගන්න ඊළඟ ජයග්‍රහණය උදා වෙයි කියලා බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මම ස්ටිකරයක් අරගෙන පිටුපස්සේ ගහගත්තා. මම වෙන්නේ සමහරට ඊළඟ වාසනාවන්තයා. ස්ටිකර් ගහලා වාසි ගන්න සාස්තරේ ඉගෙන ගන්න. ඔබේ බීල් එකේ තියෙන ස්ටිකරේ හිරුණක් ශානං එහෙම නැත්නම් සූර්යන් හැම මාසෙම ෆ්‍රී වීල් නිකන්. රට පුරා යන අපේ පිරිවරට කියලා ඔබේ බීල් එකේ හිරු ශාහෝ සූර්යන් ස්ටිකර් එකක් අලව ගන්න. නැත්නම් 077යි 30යි 35යි 926 අමතා ඔබ කැමතිම ස්ටිකරය නොපමාව වෙන් කරගන්න. කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද ශල්‍ය ඒකකයේ කටයුතු අඩාල වීම හේතුවෙන් මෙවන විට රෝගීන් දැඩි අසීරුතාවකට පත්ව සිටිනවා. මෙතෙක් කල එහි ප්‍රධාන වෛද්‍යවරයා ලෙස කටයුතු කළ විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ මහතා ඉවත් වීම මීට හේතු වී තිබෙනවා. රෝහල් වාර්තාවලට අනුව මෙවන විටත් පොරොත්තු ලේඛනයේ සිටින රෝගීන් සංඛ්‍යාව 1000කට අධිකයි. 1998 වර්ෂයේදී කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද ශල්‍ය ඒකකයේ කටයුතු ආරම්භ කරන්නේ විශේෂඥ වෛද්‍ය නාමල් ගමගේ මහතාගේ මූලිකත්වයෙන්. මෙම රෝහල තුල සිදු කළ සාර්ථක හෘද සැත්කම් හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි හෘද රෝගීන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යනවා. ඒ අනුව වෛද්‍ය නාමල් ගමගේ මහතාගේ සහ එම ඒකකයේ සෙසු වෛද්‍යවරුන්ගේ සහ කාර්ය මණ්ඩලයේ කැපකිරීම මත පොරොත්තු ලේඛනය අවමට්ටමකට ගෙනීමට හැකි වනවා. එහි මූලිකත්වයෙන් කටයුතු කළ වෛද්‍ය නාමල් ගමගේ මහතා පමණක් ඇතැම් දිනවල හෘද සැත්කම් 4ක් හෝ 5ක් සිදු කරනු ලබනවා. ඊට විවෘත හදවත් සැත්කම් ද ඇතුළත්. රෝහල් වාර්තාවල දැක්වෙන්නේ 2005 වර්ෂයේ හෘද සැත්කම් 722ක්, 2006 වසරේ 642ක්, 2007 වසරේ 691ක්, 2008 වසරේ 655ක්, 2009 වසරේ 760ක් සහ 2010 වසරේ හෘද සැත්කම් 745ක් සිදු කර ඇති බවයි. එලෙස ක්‍රමානුකූලව පැවති එම ඒකකයේ කටයුතු හදිසියේ බිඳවැටෙන්නේ සෞඛ්‍ය බලධාරීන් පසුගියදා ගන්නා ලද තීරණයත් සමගින්. එම ඒකකයට තවත් ශල්‍ය වෛද්‍යවරයෙකු අනුයුක්ත කෙරෙන්නේ එතෙක් ඉතා සාර්ථකව හෘද සැත්කම් සිදු කළ විශේෂඥ වෛද්‍ය නාමල් ගමගේ මහතට ලබා දුන් දින ගණන අඩු කරමින්. එමෙන්ම එම හෘද සැත්කම් ඒකකයේ තවත් සැත්කම් සඳහා විවෘත වීම මෙම ගැටලුව තවදුරටත් තීව්‍ර කරනු ලබනවා. මෙම කරුණු සැලකිල්ලට ගනිමින් පසුගිය මාස 12 වනදා
විශේෂඥ වෛද්‍ය නාමල් ගමගේ මහතා හෘද සැත්කම් කිරීමේ වගකීමෙන් බැහැරවනවා. සාමාන්‍යයෙන් හඳවත් රෝගියෙක් කියලා මිනිහෙක් දැනගත්තොත් එයා මානසිකව ඇදවැටෙනවා. දැන් මේ නාමල් ගමගේ මහත්තයා හොඳට කරගෙන ආපු එක දැන් ඒක නවත්තලා තියෙනවා. ඒක අහනකොට තවත් අපි පීඩනයටපත් වෙලා ඉන්නේ. තේරෙන වචනෙන් කියනවා නම් අපිව මරණ එකක් තමයි මේ කරන්නේ. ඉතින් මම නුවර මම ඇවිල්ලා මාසෙයි දවස් 10ක් විතර වෙනවා. මේ තාම මේ සැත්කම කරගන්න විදියක් නැහැ. සැත්කම කරන දිනේකුත් නැහැ. කවදා කරයි කියලා අපි දන්නේ නැහැ. නාමල් වෛද්‍යතුමාගෙන් තමයි සැත්කම කරගන්න ආවේ. එතුමානේ තේරුණොත් ඉතින් අපිට මේ සැත්කම කරගෙන වෙන්න බලාපොරොත්තු වෙන එතුමාගෙන් මේක කරගන්න. දැන් මල පොඩි 3 දෙනෙක් ඉන්නවා. පොරොත්තු ලේකනේ මාස 6ක් විතර හිටියා. ඒ ඉතින් මෙහෙම වෙනස්කම් කරන්න කියලා මං අහන්නේ. කරාපිටිය ශිෂ්‍යන රෝහලේ හෘද ශල්‍ය ඒකකයේ මතුව ඇති මෙම ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදීද අදහස් පළ වුණා. 2010 වර්ෂය වෙනකොට පොරොත්තු ලේඛනයක් නොමැතිව තිබිච්ච කරාපිටිය රෝහලේ හෘද ඒකකයේ කටයුතු තවත් වෛද්‍යවරයෙක් එම ස්ථානයට අනුයුක්ත කිරීම නිසා ටිකක් ප්‍රමාද වුණා. ඒක සැබෑ කාරණයක්. මේ තත්ත්වය යටතේ ශල්‍යාගාර දෙකක් වෛද්‍යවරු 3 දෙනෙක් අතර හුවමාරු වෙන්නට ගියොත් මේ ශල්‍ය කර්ම ප්‍රමාණය වසරකට 250 300 දක්වා අඩු වීමේ අවාසනාවන්ත තත්ත්වයක් මතුවලා තිබෙනවා. ලංකාවේ සිදු කරපු හෘද ශල්‍ය සැත්කම් වලින් සියලුම වෛද්‍යවරු එකතු වෙලා සැත්කම් 60ක් කරනකොට කරාපිටිය ශික්ෂණ රෝහලේ 40ක් කළා දුන විශේෂයෙන් විශේෂඥ වෛද්‍ය නාමල් ගමගේ එතුමා ඇතුළු එම කණ්ඩායම. දැන් බොහෝ අය මේක වරදවා තේරුම් අරන් ඉන්නවා මේ තවත් විශේෂඥ වෛද්‍යවරයෙකුට වරිකට මේ රෝහල දෙකට බෙදලා දීපු නිසා මේ නාමල් ගමගේ එතුමාට ඒකාධිකාරියක් තියාගන්න මේ කතා කරන එක වැරදි. මෙතන පහසුකම් හදන්න. හැබැයි මේ පහසුකම් හදන්න නැතුව තවත් වෛද්‍යවරයෙක් ගෙනාවා. ගෙනාවට පස්සේ මොකද උනේ? වාට්ටුව දෙකට බෙදුනා. දෙකට බෙදුනාට පස්සේ ප්‍රතිඵලය මොකද්ද? නාමල් ගමගේ මහත්මයා එතුමාගේ වේගෙන් යනවා. අලුතෙන් ආපු වෛද්‍යවරයා එතුමියගේ වේගෙන් යනවා. අගෝස්තු මාසේ නාමල් ගමගේ එතුමා සත්කම් 50ක් කරනකොට අනිත් එකේ කරන්නේ සත්කම් 6යි. මාසයක පමණ කාලයක සිට ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය නාමල් ගමගේ මහතා ශල්‍ය කර්ම කටයුතු ඉවත් වෙලා තියෙන යම් ආසාදන තත්ත්වයන් නැතිවීමට ඉඩ තිබෙනයි කියන එක තමයි එතුමා ප්‍රකාශ කරලා තියෙන්නේ. නමුත් එවැනි ආසාදන තත්ත්වයක් අපිට වාර්තා වෙලා නැහැ. ඒකකේ විශේෂඥ වෛද්‍යවරුන් 3 දෙනෙක් දැනට සේවය කරමින් ඉන්නවා. විශේෂඥ වෛද්‍ය නාමල් ගමගේ මහතාට විතරක් ප්‍රමුඛත්වය දීලා කටයුතු කරන්න අපිට හැකියාවක් නැහැ. මොකද අපි මේ 3 දෙනාටම යම් සාධාරණයක් ඉෂ්ට කරන්න ඕනේ. අපි මේ කටයුත්ත කරලා තියෙනවා. මේ හේතුව නිසා රෝගීන් පත් වෙන අපහසුතාවය ගැන අපි බයෙන් කනගාටුපත් වෙනවා. සෞඛ්‍ය අමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී මෙම ගැටලුවට විසඳුම් ලබා දීම සඳහා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට උපදෙස් ලබා දී තිබුණා. කෙසේ වෙතත් එහි තත්ත්වය පිළිබඳව අප විමසීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් පාලිත මහිපාල මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ දරුවත් එය අසාර්ථක වුණා. ජීවිතයත් මරණයත් අතර සරණ කෙදෙන අසරණ රෝගීන් වෙනුවෙන් බලධාරීන්ගේ වැසුණු දැස් විවර වන්නේ කවදාද? හිරු ප්‍රවෘත්ති තවදුරටත් අවදියෙන්. පස්සර මැණික්ගඟ රක්ෂිතයේ සිදු කරන නීති විරෝධී මහා පරිමාණ දැවජාවාරමක් කොටු කර ගැනීමට බදුල්ල පොලිස් කොට්ටාශ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් අද සමත් වුණා. මෙම ජාවාරම දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් ඇති බවටයි තොරතුරු අනාවරණ වන්නේ. පස්සර රිටිගහදෝව මැණික්ගඟ රක්ෂිතයේ සිදු කරන මෙම දැවජාවාරම පිළිබඳව බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට ලැබුණු තොරතුරක් මත එම වැටලීම සිදු කළා. ඒ සඳහා බදුල්ල දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් එක්ුණා. පොලිසිය පැවසුවේ වැටලීමෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. ඔවුන් මඩුගස්තලාව, රිටිගහදෝව සහ බිබිලේගම් පදිංචිකරුවන්. මැණික්ගඟ රක්ෂිතයේ වටිනා ගස් කපා මාතරට ප්‍රවාහනය කිරීම ජාවාරමක් ලෙසට මුන් කලක සිට සිදු කර තිබෙනවා. මේ අතර සමෝපාකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේ නිලධාරීන් අද පෑලිගොඩ නුගේ පාර ආහාර ගබඩාවක වැටලීමක් සිදු කළා. එහි තිබී සත්ව ආහාර ලෙස ඉන්දියාවෙන් මෙරටට ගෙන්වා මිරිස් පරිභෝජනය සඳහා වෙළඳ පොළට නිකුත් කිරීමට සකසා තිබූ සහල් කිලෝග්‍රෑම් 27000ක් සොයාගෙන තිබෙනවා. ගබඩාවේ සීනි මිටි අතර මෙම සහල් සකවා තිබුණා. සත්ව ආහාර වලට පාවිච්චි කරන මිනිස් පරිභෝජන සුසු නැති ආහාරය හාල් වර්ගයක් අපිට හම්බුණා. ඒක අපි දැන් පාරිභෝගික අධිකාරී භාරයට අත්අඩංගුවට ගත්තා. ඒ සම්බන්ධව ඉදිරි දිනවල මහර මහේස්ත්‍රාත් උසාවියෙන් ඉදිරිපත් කරලා දඩුවම් ලබා දීම කටයුතු කරන බව ප්‍රකාශ. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරෝ. රටවටා හිරෝ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මූන් මහතා අතර පැවති දුරකථන සංවාදය පිළිබඳ අද විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍ය ලේකම්වරිය කරුණු පැහැදිලි කළා.
සැප්තැම්බර් මාසයේදී නිව්යෝක් නගරයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයේ පැවැත්වීමට නියමිත සමුළුවේදී ජනාධිපතිතුමා මුණ ගැසී වැඩිදුර සාකච්ඡා පැවැත්වීමට බලාපොරොත්තු සිටින බව මහලේකම්තුමා පැවසුවා. නව රජයක් සැප්තැම්බර් මාසය වන විට ස්ථාපිත කරනු ඇතැයිද එම මාසයේ ඔහු නිව්යෝක් නගරයට යෑමට අදහස් කරන බවත් ජනාධිපතිතුමා කියා සිටියා. මානුෂික මෙහෙයුමෙන් මුදාගත් යාපනයේ අර්ධද්වීපයේ භූමියෙන් මේ වන විට ඉඩම් අක්කර 19159ක් සිවිල් ජනතාව වෙත නිදහස් කර ඇති බව යාපනයේ අද පැවති මාධ්‍ය හමුවකදී යාපනයේ ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත මහතා සඳහන් කළා. මෙම ඉඩම් නිදහස් කිරීම අධීර 6ක් යටතේ සිදු කර ඇති අතර ඊට පලාලි අධ්‍යාරක්ෂිත කලාපයෙන් නිදහස් කර ඇති ඉඩම් අක්කර 6258ක්ද ඇතුළත්. බහුතර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සහිත ආණ්ඩුවක් පිහිටවිය යුතු බව අග්‍රාමාත්‍ය විශේෂ නියෝජිත වජිර අබේවර්ධන මහතා ගාල්ල මැතිවරණ කොට්ටාසේ එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කළා. එක්සත් ජාතික පක්ෂයේ බහුතරයක් ඉන්න ආණ්ඩුව කාත් එක්ක එකතු වෙලා පාලනය කරා එක්සත් ජාතික පක්ෂයේ බහුතර ආණ්ඩුවක් හදන්න. ඉස්සර ඉතිහාසයේ හැම වෙලාවකම ආණ්ඩුව පත් කරනකොට ඒ ආණ්ඩුව තමයි ලංකාවේ හැදුවේ. රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දෙන ලෙස ඉල්ලමින් දකුණු පළාතේ රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් අද දහවල් ලබුදුව දක්ෂිණ පාය අසල විරෝධතාවක නිරත වුණා. දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වයි වික්‍රමසිංහ මහතා හමු වීමට රැකියා විරහිත උපාධිධාරීන්ගේ අවස්ථාවේදී උණුසුම් වචන හෝමාරුවක්ද සිදු වුණා. ඔයගොල්ලෝ තාම රැකියා අපේක්ෂිත කණ්ඩායම. අපි ඔයගොල්ලන්ට සහනයක් දෙන්න ලෑස්ති වෙන්නේ. ඔයගොල්ලෝ මේ අයියා පාටේ මේකට එන්න එපා. මේක විනයක් තියෙනවා, හික්මීමක් තියෙනවා. තේරෙනවද? පොඩ්ඩක් ඉන්න දෙයක් නැහැ. ඔයත් විශ්වවිද්‍යාලෙ ගිහලා ඉතින් අපිත් ගිහිල්ලා තියෙනවා. මහා බාරකාරදුරට පත් වූ තරංගනී තීනමින්න දිසානායක මහත්මිය අද ආස්කිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අතදස්සේ නාහිමියන් බැහැදුටුවා. දිවුලපිටිය අස්වැන්න ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සතුන්ගේ ඉවතලන කොටස් වලින් අතුරු නිෂ්පාදන සකස් කරන ආයතනයකට විරෝධය දක්වමින් ප්‍රදේශවාසීන් අදාළ කර්මාන්ත ශාලාව ඉදිරිපිට අද පෙරපුරුවේ විරෝධතාවක නිරත වුණා. රට වටා හිරු